තට්ටකලට යන්න කියලා ගිහින් අතරමංගලට ගිහින් බලන්න ඕනේ. එහෙනම් එකතු වෙන්න කමන් X එක. හෙලෝ ගයිස් කොහොමද? ඉතින් හිතනවා කට්ටිය හොඳින් ඇති කියලා ඔක්කොමලා. ඉතින් ඔන්න ඉතුරුත් වඩා කලින් අපිට ආයෙ ගමනක් යන සෙට් වුණා. අපි දැන් මේ ඉන්නේ උහන පාරේ. උහන දමිස් සෙට් එක ළඟ තමයි අපි මේ ඉන්නේ. අපි මෙතනින් තමයි අපේ ගමන පටන් ගන්නෙ. අපි දැන් මේ අම්පාරේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ අනිත් තව සෙට් එකේ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා ඉන්නකම් අපි පොඩ්ඩක් මෙතෙන්ට වෙලා ඉන්නවා. අපි ඉතින් යනක මම කියන්නම් අපි මේ කොහෙද යන්නේ කියලා. මෙයා හඳුනලා දෙනවා මේ අපේ නිපුන්. මේ අද යන්නේ අනිත් සෙට් එකත් එක්ක නෙවෙයි. මේ අපේ ඔෆිස් එකේ මගේ අලුත් සෙට් එකත් එක්ක යන්නේ අපි. ඉතින් ඔයාලට මතකනේ මේ මම කිව්වා මේ මකරේ අපේ ගමනේදී හිතුවට වඩා ඉක්මනට අපි කලින්ට වඩා ඉක්මනට අපි ඊළඟ ගමන ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඒ වගේම ඔන්න යන සෙට් උනා. ඉතින් මගදී හඳුන්වලා දෙන්නම් අනිත් කට්ටියව අපේ කැරියර් පාත් ගමනයි මකරේ ගමනයි ගියපු කවුරුවත් මෙතන නැහැ. මේ මගේ ඔෆිස් එකේ සෙට් එක තමයි ඉන්නේ. ඉතින් guys අපි මගදී අනිත් ඉස්සර කතා කරමු කොහෙද යන්නේ කියලා. මගදී අපි කියන්නම්. එහෙනම් පොඩ්ඩක් නවතිනවා. අපි ආයෙ හම්බෙමු. බයි. හරි guys ඔන්න අපි අපේ ගමන ආරම්භ කරා. අපේ දෙන්නේ ආවා. सुंदर प्लेस है एक प्लेस है बट मैं अपने वन टाउन के තමයි දැන් මේ ඉන්නේ අපි වලගම්පුරෙන් තමයි හැරෙන්න තියෙන රටකට යන පාරට අපි එතෙන්ට කිලෝ කඩියට පෙන්නන්නම් මේ ඒ හැරෙන ස්ථානය දැන් අපි මේ සාසන කඩු කරගෙන එන්නේ නාන්න වෙන්නේ නැහැ මේක ටිකක් ඉක්මනට යනවා අපේ කැම්පස් සයිට් එකට ඔයගොල්ලන්ට පේනවනේ මේ වටේ මුළු වෙලාවල් තමයි තියෙන්නේ සෙට් එක තියෙනවා මේක තමයි සෙට් එක ඉතින් එතනින් මේ පාර මෙතින් වල හරි ආන්දල්වේ සෙට් එකෙන් ඉතින් අම්පාර පැත්තේ ඉඳලා යනකොට නම් වම් පැත්තේ පාරේ මේ තියෙනවා කටට පේනවා වලගම්පුර විද්‍යාලය කියලා බලාගෙන වැරංකට කොට කියලා ඉතින් ඒ පාරෙන් තමයි දාලා යන්න ඕනි අපි ඔන්න දැන් හැරෙව්වා පේනවද මේ පොඩි පොදේකුත් යනවා වැස්සකට අහුණා අපි දැන් මේ මගේ එනකම් මේ තේරෙනවා ඇති මොකද ශබ්ද ඇහෙනවා ඇති අපි පොඩ්ඩක් එකෙන්ද වැස්ස ඉවර වෙනකම් මේ මෙතෙන්ට වෙලා ඉන්නවා අපි මගේ දැනගෙන නතර වුණා ඉතින් නිපුන් මේ පොඩි අදහසක් දක්වන්නකෝ අපිට උදේ 4 දෙයක් කියන්නේ හොඳට පොඩ්ඩක් තෙමිලා ඉන්නේ අපි පොඩ්ඩක් මේ වැස්ස අඩු වෙනකම් මෙතන ඉඳලා අපේ ගමන පටන් ගන්නවා තව එච්චර දුර නෑ අපේ මේ තට්ටකල නේචර් විලායක ළඟට එතනින් තමයි තට්ටකලට යන්න තියෙන්නේ කැම්පස් සයිට් එකට ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ආයෙත් එක්කමු ඒක පොඩ්ඩක් අපි මෙතන නැවතලා ඉන්නවා හරි ගයිස් ඔන්න අපි ඉතින් මේ තට්ටකල ඇල්ල නේචර් විලායකට ඇවිල්ලා ඉන්නේ මගේ පාර පෙන්වන්න විදිහක් තිබ්බේ නැහැ මේ මොකද මේ වැස්සත් එක්ක මේ බොහොම අමාරුවෙන් ආවේ ඉතින් මේ මෙතනින් තමයි යන්න තියෙන්නේ තට්ටකලට මේක මේ හොඳට මේ විලායක හදලා තියෙන ලස්සනට මම අර හිට පෙන්නන්නම්. ඉතින් තට්ටකල ඔය පේන ඈත
ගලා තියෙන්නේ. එතනින් එහාට තමයි යන්න තියෙන්නේ අපිට. අපි බලමු ඉතින් ගිහලා යන ගමන් මේ විස්තරෝ කටට කියන්න. මේ ලස්සන ප්ලේස් එකක්, සුපිරි ප්ලේස් එකක් අපි ඉන්නේ. විලා එක හොඳට හදලා තියෙනවා. මේ තට්ටකල ඇල්ල නේචර් විලා තමයි මේක. මේකේ නම. ඉතින් guys මේ අපේ මේ අනිත් සගයෝ දෙන්න මේ තාරුව නම් අපිට හම්බුණා මතකයිනේ. තාරුව පොඩ්ඩක් බලන්න. අපිට මේ මකරේ කැම්පින් එකේදී සෙට් වුණා. මේ අපේ අනිත් සගයා සමන්ත. ඉතින් අපේ ඔෆිස් එකේ සෙට් එකත් එක තමයි මේ පාර අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඉතින් දැන් ගමන පටන් ගන්නවා අනිත් කට්ටිය එනකන්. අපි මගදී ටික ටික නැවතිලා අපි ඔය කට්ටිය ලස්සන සුන්දර තැන් තියෙන ඒවා පෙන්වන්නම්. වැස්සත් එක්ක යන්නේ. මේක සුපිරි ෆන් එකක් වෙනවා අනිවාර්යයෙන්ම. අපි ගිහලා බලමු එහෙනම්. යන ගමන් ඔය කට්ටිය පාර පෙන්වන්නම් අපි. එහෙනම් ආයි හම්බෙමු. හරි guys ඔන්න රෑ වුණා. අපි මේ දැන් තමයි යන්නේ. මේ අපේ ගණිත සගයෝ දෙන්නවා. අරවින්ද දෙනවා. මේ තමයි මේ අරවින්ද අපේ කොල්ලා මේ අපේ ජනක. තව එක්කෙනෙක් ඉන්නේ ඒවත් පෙන්නන්න. අපි මේ ඇත්තටම මේ පොඩ්ඩක් පරක් වුණා. තව එක්කෙනෙක් ඉන්න ඉන්නවා. අපි ඒකින්ද මේකේ මේ ලස්සන දේවල් ටික ඔකට හෙට උදේ පෙන්නන්නම්. බහිනකොට මොකද මේ දැන් රෑ වෙලා කලුවරේ ඒකින්ද ඔකට මේකේ ලස්සන බලන්න වෙන්නේ නැති වෙයි. අපි උඩට ගිහිල්ලා වෙන්නේ මොනවද කියලා ඔකට පෙන්නන්නම්. එතකන් අපි නවතිනවා. අපි දැන් තමයි යන්න පිටත් වෙන්න හදන්නේ. දැන් 6ක් පහු වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට උඩට ගිහිල්ලා අපේ ෆන්ක්ෂන් එකේ වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි තියෙන්නේ. වැඩ ගොඩක් තියෙනවා. ටෙන්ට් එක ප්ලේස් කරගන්න ඕනි. රැට කෑමු යන්න තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හින්දා අපි ටක් ගාලා වැට්ටික් කරගන්න තමයි යන්නේ. ඒකින්ද හෙට අපි ඔය කට්ටියට පෙන්නන්නම් එතන තියෙන ලස්සන එනකොට පෙන්නන්නම් මේ ගමන් මාර්ගයේ තියෙන ලස්සන ඔක්කොම ටික. එහෙනම් අපි නවතිනවා. අපි පුළුවන් තැන්වල ආයෙ සෙට් වෙමු. ගායිස් ඔන්න දැන් පටන් ගන්න මේ කැලේ මැදින් යනවා. මේක මාර රෆ් ගමනක්. පේනවනේ හට්ටිය කදමල උස්සගෙන පොකර කවුරු උස්සගෙන යන්නේ. මේ අපේ පිටිපස්සෙන් අනිත් කට්ටිය එනවා. මේ සමන්ත පේනවනේ කැප වෙලා වැඩ කරන්නේ අපේ කොල්ලෝ ටික. මේ මේ ටෝච් මල්ලිත් එනවා පිටිපස්සෙන්. යනකම් ටෝච් එකක් තමයි. බූරුවා වගේ එන්න එක. වීඩියෝ දාන්න. හරි අපි වීඩියෝ දාලා තියෙන තාත්තේ. යාළුවනේ යාලා වීඩියෝ එන්නේ නැහැ කිසි දෙයක්. අපි උනාට උඩරම ගිහලා තමයි නවතින්නේ. ඉතින් අපි එනකොට හෙට පෙන්නන්නම් ඔය කට්ටියට මේ අපි මොන වගේ පාරකද ගියේ කියලා. ඉතින් මේ ඇත්තටම ටිකක් රෆ් ගමන. කමන්නේ. ඉතින් අපි දන්නවනේ හැම රෆ් ගමනකම අවසානයේ සුන්දරයි කියලා. ඒක නිසා අපි දිගටම යනවා. ඔය කට්ටියට අපි පෙන්නන්නම් උඩට ගිහිල්ලා කොහොම තැනකටද අපි යන්නේ කියලා. එහෙනම් පොඩ්ඩක් නවතිනවා guys. guys අපි දැන් මේ පළවෙනි ගලට ආවා. අපි බලමු මේ කට්ටිය තරණය කරන හැටි. මේ ඉන්නේ අපේ දෙන්න මේ ටෝච් එක අල්ලන්න. මේ ඉන්නේ තාරු. අපිට එළිය බෙදන්න පේන්නේ නැහැ. එන්න ඔතන. ඉතින් ඔන්න මේ එනවා අපේ අලුත් සමාජික තිලින මල්ලි ඔන්න. හෙට උදේට හරියට පෙන්නනම් මේ ඉන්නේ අපේ ජනක මල්ලි. ඔන්න කට්ටිය කදමල් උස්සන් එනවා. හරි ඔන්න තාරු වෙනවා. හරි මෙන්න නිපුන්. ඊටම ජයග්‍රහී ලීලාවෙන් එනවා. කට්ටිය ඔන්න මෙතන පොඩි රෙස්ට් එකක් ගන්නවා අපි ගායිස්ලා. ඔව් මෙතන මේ පොඩි රෙස්ට් එකක් කරන මේ තමයි පොකුණු කල් නේද මේක? තාරු. මේකට පොකුණු කළ කියලා තමයි කියන්නේ. අපි හෙට මේ එන ගමන් පෙන්නන්නම් ඔය කට්ටියට මේක කොහොමද කියලා. දැන් මොකුත් පේන්නේ නැහැ. හරි guys. මේකට ඉතින් පොකුණු කළ කියන්නේ ඇයි කියලා ඔකට තේරෙන්නේ නැති. මෙතන පොකුණක් තියෙනවා ලොකු. මේ අල්ලන තාරු. මේ ඒකයි. ඉතින් මේ ඇත්තටම මේ පරිසරය අවට ලස්සනයි. ඒ වුණාට ඉතින් දැන් පේන්නේ නැහැ මොකුත්. අපි ඒකින්ද සෙට් වෙන්න තව ටිකේ. ගායිස්ලා ඔන්න ඉතින් අපි තැන්ට බොහොම මාරෙන් හොයාගෙන අතරමං වෙලා පුදුම කට්ටක් කෑවේ. හැබැයි සුපිරි ෆන් එකක් ගත්තා. ඉතින් දැන් අපි මේ කට්ටිය පේනවනේ වැඩ කරන විදිය. මෙතන තමයි අපි ටෙන්ට් ප්ලේස් කරන්න හිතන් ඉන්නේ. ඉතින් කට්ටියක් මේ අපේ රෑ කෑමේකට අවශ්‍ය දේවල් හදන ගමන් ඉන්නේ. ඉතින් අපි සුපිරි රයිස් එකකුයි චිකන් කරි එකකුයි තමයි ගහන්නේ. කට්ටිය සුපිරියටම වැඩ
කට්ටිය සද්දයක් එහෙම දාගෙන තමයි වැඩ කරන්නේ ඉතින්. ඉතින් ඔය කට්ටියට පේනවත් දන්නේ නැහැ මේ අඳ මාර ලස්සනට අද තියෙනවා. තැඹිලි පාට්ට. මාරම ලස්සනයි අද මෙතනට මාර view එකක් තියෙන්නේ. ඔය කට්ටියට අපි මේ උදේට පෙන්වන්නම් පාන්දරට කොහොමද view එක කියලා. දැන් මෙතන මේ රැ වෙලා හින්දා පේන්නේ නැහැ. guys ඉතින් අපි කෑමක උයන වෙලාවට ආය හම්බෙමු. guys ඉතින් අපේ මේ වත් එක අපි ලිපිය තියලා තියෙන දෙන්නේ. ඒකම අපේ මේ පොඩි ඩ්‍රින්ක් එකක් හදනවා අපේ ජනක මල්ලියා. සුපිරි ඩ්‍රින්ක් එකක් හදන්නේ අපි. ඉතින් අපි බලමු ඒක කොහොමද හැදෙන්නේ කියලා. අපි දැම්මා එකට චොකලට් දැම්මා. ඉතින් මේ පේනවනේ තාරු මේ ලයිට් එකේ අපිට මේ ආලෝකය සපයන්නේ අද තාරු තමයි. යා ලයිට් එකේ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ මාර හුලඟක් එන්නේ අපි ඒකින්ද මේ කවර් කරලා තියෙන්නේ මේ ටෙන්ට් එකකින්. හරි මෙන්න අපි දැම්මා. ඔය මැංගෝ ඩ්‍රින්ක් එකද? මේක මික්ස් ෆෘට් එක. මික්ස් ෆෘට් රස ඇති පානය තමයි අපි දැන් දැම්මේ. හරි guys මේ ඔක්කොම හොඳට මික්ස් කරන ගමන් අපි ඉන්නේ දැන්. guys එහෙනම් අපි මේ ඩ්‍රින්ක් හදලා පස්සේ සෙට් වෙමු. guys අපේ නිපුන් සුපිරියට ගේම දෙනවා මේ අපේ බාබකියු අපි කොරලි ගෙන හලා තියෙනවා අපේ බාබකියු එකට. පේනවනේ අලුත්ම කොරලි. නිපුන් සුපිරියට දෙන්න ඕනේ වැඩේ. අන්නවනේ අපේ අරවින්ද ලුණු ටික කපලා ඉවරයි. අපේ චිකන් කරි එකට අවශ්‍ය බිත්තර සුදු ලුණු හැම දෙයක්ම අවශ්‍ය දේවල් ගෙනහලා තියෙන සුපිරි චිකන් කරි එකක් තමයි මෙතන මේ අද අපේ රෑකෑම් වෙනුවෙන් හැදෙන්නේ. මනා පළපුරුද්දක් තියෙනවා නිපුන්ට. බලන්න මේ මාළුවව යා මේ පළු කරලා තියෙන විදිහ. පොඩ්ඩක් බලමු එයාගේ ස්කිල්ස් කොහොමද කියලා. මිරිස් තුන පහ හොඳට අල්ලන්නේ. එතකොට තමයි ඕකේ. හරි guys අපි එහෙනම් මේක බාබිකියු එක දානකොට සෙට් වෙමු ආය. ඉතින් මේ අපේ ඉලෙක්ට්‍රිකල් මල්ලිලාගේ අපි මේ තිල්නගේ නව රිමානයක් බලන්න අපි ආලෝකය සපයලා තියෙන්නේ වටේටම. මේ ට්‍රිවිල් බැටරියකින් තමයි මෙයා මේකට සප්ලයි එක දීලා තියෙන්නේ. අපි වැඩෝ ටිකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ මෙහාට. ටික පල්ලෙහා ඉඳලා ආවේ අපිට ඇත්තටම මේ එනකොට මේ පාර වැරදුනා. අපි රෑ ආපු හින්දා අපි ඇත්තටම මාර්ගයමත් දීලා මේ පාරකින් නෙමෙයි ආවේ මේ බොහොමාරෙන් උඩට ආවේ. ඉතින් මේ කට්ටිය මේ එක තැනකදී ගලක් උඩින් නගින්න තිබ්බ. අපි කඹයක් දාලා තමයි එතන නැගේ. මේ කට්ටිය එන්න විදියක් තිබ්බේ. මේ කට්ටිය කෑක ගහ හිටියා එතන. අපි හිටියේ මේ කට්ටිය ආපහු හැරලා යන්නේ නැති කියලා. හැබැයි මේ කට්ටිය පාර දන්නවා. අපි මෙතෙන්ට ඇවිල්ලා විනාඩි 10ක් වගේ යනකොට මේ දෙන්නත් ඇවිල්ලා ඉන්නවා මේ අපේ යාළුවෝ දෙන්න. මේ කට්ටියත් එක්ක අපි අද හොඳ කෑමක් හදනවා. මේවට ගල් කියන්නේ මේ උල කියන්නේ වට. ඉතින් අතනම සුපිරි දෙන්නෙක් මේ ඉන්නේ. අපේ හැමෝම යනකොට ඒ පස්සෙන් යනවා උදව්වට. මේ ඩ්‍රින්ක් එකේ සුපිරි ඩ්‍රින්ක් එකේ වැඩ ඉවරයි. අපි දැන් බොන්න තමයි තියෙන්නේ. දැන් සමන්ත නම් ස්ටාර්ට් කරලා තියෙන්නේ. සමන්ත මේ අදහස් දක්වන්න කොහොමද ඊය දෙලා කපන්නේ? ඊය දෙනවකෝ. ඉතින් බීලම තමයි බලන්න. බීලා කියන්න අපිට කියන්න අදහස් දක්වන්න. එහෙම බෑ. උර බීල කර බොන්න. කොහොම චෙස් කියන්න. ඊ තව පොට්ටමයිද? සුපිරි. ඉතාලගන්න ප්ලේ මොකක්ද කියලා. ඇත්තටම මේ ස්මැක් එක නම් මරු. අන්න එහෙමයි අපි වැඩෝ ටිකක් ගෙන්නලා තියෙන්නේ කියලා අද කිව්වනේ. මේ රයිඩේ වීඩියෝ එකක් දාන්න. cheers මට මේව කරනවා. ඒ වරෙල්ලා ඒ
චොකලට් මිල්ක් ෂේක්. ඔන්න චොකලට් මිල්ක් ෂේක් එකක් හදලා තියෙන්නේ අපේ ජනක. ඉතින් ගායිස් අපි බීලා බලමු කට්ටියක අදහස් කියන්න කොහොමද කියලා. බීලා බලමු කොහොමද කියලා යාගේ ඩ්‍රින්ක් එක. බීලා නෑට පහකින් කියන්න කොහොමද කියලා. ඒ චොකලට් කෑල්ලක් සුප්‍රීම චොකලට් තියෙනවා. fry. ඒ ඔක්කොම ටික මගේ චොකලට් අඩිය බන් තියෙන්නේ. මේ රයිටයි පේන්නම තියෙනවා. චොකලට් රහයි චොකලට් වල පොඩි අඩුවක් කියලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මාර රහයි චොකලට් ඩ්‍රින්ක් එක. අපි ඉතින් මේක මේ බත් එක වැඩ යන ගමන් තමයි මේ මහන්සිය නිවා ගන්න. මේ චොකලට් ඩ්‍රින්ක් එක මේ එනර්ජි ඩ්‍රින්ක් එක අපි හදලා මේ බොන්නේ. මේ මගේ එකේ නෑ. ඉතින් ගායිස් අපි මේ චොකලට් තවට එයින් ආය හම්බෙමු මේ මට එපා. හරි පොඩ්ඩක් අල්ලපන්. මට එපා. මට චොකලට් අපේ රයිස් එක හැදෙනව බලන්න. ඒතේ. ගායිස් මේ ඉතින් අපේ බාබිකියු එක හැදෙන විදිය අපි ඔකට දැක්කන් ඉස්සෙල්ලා සුද්ධ කරනවා මාළු ඊළඟට මේ ගාලික් තියෙනවා ඊළඟ අපේ චිකන් තියෙනවා ඒ තුන තමයි අපි බාබිකියු කරන්නේ. ඉතින් මේ අපිත් එක්ක අපි නිපුන් ගෙනහල්ලා මේ තක්කාලි බාබිකියු කරන්න අපි බලමු එයාගේ මේ රෙසිපියත් කොහොමද කියලා. කට්ටිය ඔක්කොමලා රේ වැඩ මේ චිකන් එක බදිනවා අපේ ජනක රයිස් එකට. ඔක්කොමලා වැඩ අපි එක ටෙන්ට් එකක් ප්ලේස් කරා ගායිස්. තව ටෙන්ට් එකක් තියෙනවා ඒකත් අපි හිමීට ප්ලේස් කරන්න ඉන්නේ. මෙතන මේ ගල උඩ හින්දා මේ අපි ලණු ගෙනහලා තිබ්බෙත් නැහැ මේ පින් කරන්නත් විදිහක් නැහැ. අපි ඒකට ලොකු ගල් ටිකක් තියලා තියෙන්නේ. එමුද අපි ඒක මේ සෙටල් කරේ. අනිත් එකත් අනිත් ටෙන්ට් එකත් අපි ප්ලේස් කරන්න ඕනි. අපි ඉතින් මේ අපේ රයිස් එක හැදෙන හැටි බලන්න ඊළඟට යන්න. අපේ රයිස් එකේ වැඩෙත් වෙනවා. චිකන් උයලවලුයි අපි දැන් පරාදු වෙන්න දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකට බිත්තර දාන්න ඕනේ. බිත්තර ඒකට හිමු දාලා හොඳට මික්ස් කරලා බත් එක දාලා රස බලලා ගන්න තමයි තියෙන්නේ ගා. ඉතින් මාර සුවඳක් එන්නේ ඇත්තටම. අපි රයිස් එක මික්ස් කරනකොට ආයෙම වීඩියෝ එකට පොඩ්ඩක් ගිහින් ඉන්නම් තව වැඩක් කරන ගමන් හිටියේ. ඒක කරලා ඉක්මනට එන්න. අගේ අපි උන්න බත් එක දාලා හොඳට මික්ස් කරනවා. ඒකට මාර සුවඳක් එන්නේ. අනිවාර්යයෙන්ම රසත් ඒ වගේ මේ ගයිස්. පේනවන්නේ ඔය කටි ලස්සන. අපේ බාබිකියු එකේ වැඩ එහා පැත්තේ යනවා. ඉතින් මේ වැඩ දෙක වුණ ගමන් අපිට තියෙන්නේ අපේ රාත්‍රී ආහාරය ගන්න තමයි. ටිකක් පරක්කු වෙලා තියෙන ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු වෙලා.
පාන්දර වෙනකන් කට්ටිය මේ ඇහැරලා ඉන්න සින්දු කියලා. ඉතින් මේ දැන් නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඉතින් ඔය කට්ටියට හෙට උදේ පෙන්නන්නම් මේ සන්රයිස් එක බලා ගන්න පුළුවන් වුණොත් කොහොමද කියලා. මොකද වැහි බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඉතින් එහෙනම් good night ඔක්කොමලටම. හෙට උදේට ආය හම්බෙමු. ඉතින් good morning friends. වැහිබර උදෑසනක් තමයි තියෙන්නේ. පින්න වගේ වැටෙනවා. හැබැයි මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔකට වෙන්නන්නම් පොඩ්ඩක් වෙලා ඉන්න. කොහොම මීදුම ගතියක් තමයි පල්ලෙයා අපිට පේන්න තියෙන්නේ. තාම කට්ටිය ඔක්කොමලා මේ නිදි. මේ පාන්දර වෙනකම් මැහැරලා ඉඳලා ඉන්න කට්ටිය පෙන්නනකම් මේ ලස්සන view එක කොහමද කියලා. guys මේ ඈත තනිකරම මේ මීදුම තමයි පේන්න තියෙන්නේ. ඊට මේ ගස් වලින් වට වෙලා තියෙන අපි තව ටිකකින් පල්ලෙහාට ගිහිල්ලා බලමු පල්ලෙහා කොහොමද කියලා තියෙන්නේ. හරි එහෙනම් තව ටිකකින් අපි හම්බෙන් පල්ලෙහාට ගිහිල්ලා විවේක කොහොමද කියලා ඔකට පෙන්නන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මේ කට්ටිය දැන් තමයි නැගිටලා පොඩ්ඩක් එළිය බලන්න ඇවිදලා තියෙන්නේ. මේ එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න මේ එළියට ආව පොඩ්ඩක් විවේක බලන්න. මේ තමයි අපේ මේ ටෙන්ට් එක. ඊයේ මුකුත් පෙන්වන්න බැරි වුණා. මොකද අපි එනකොට ඊයේ මේ අත්තන ගොඩක් රැ වුණා. පාර මේ හොයාගන්න බැරි වුණ රැ වුණා. මේ රැ වෙලා ආපු හින්දා අපි හිතන්නේ අපි තට්ටකලටත් පොඩ්ඩක් උඩින් තියෙන මේ ප්ලේස් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ඔය මීදුම් වගේ තියෙන ඔය මේ ඒ තමයි මේ පල්ලෙහා මීදුම ක්ලියර් වුණාට පස්සේ අපි ඕක මේ ඔකට පෙන්නන්නම් view එක කොහොමද කියලා. එතන පල්ලෙහා තියෙන මේ ගම් ටික තමයි තියෙන්නේ. මේ පේනවද ලස්සන වටේටම මේ ගහකොළ තියෙන්නේ. එතනින් පල්ලෙහා මීදුම ක්ලියර් වෙගෙන එනවා කියලා මේ පේනවා. දැන් නම් වැහිමන්දාරම ගිහිල්ලා තියෙන්නේ. මේ වටේටම මීදුම තමයි තියෙන්නේ අපේ. තව ටිකක් පල්ලෙහාට ගිහලා ඔය කට්ටියට මේ ඉන්න මම view එක කොහොමද කියලා පෙන්නන්නම්. එතකොට හරියටම අඳුර ගන්න පුළුවන් ඒ කට්ටියට. හරි එහෙනම් පොඩ්ඩක් කොහොම ඉන්න මම පල්ලෙහාට යනකම්. ෆ්‍රෙන්ඩ්ස් ඔය කට්ටියට පේනව නේද? මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ තාම. ටික ටික මීදුම අයින් වෙන ගමන් තියෙන්නේ. මාර ලස්සන view එකක් ඇත්තටම තියෙන්නේ. මේ හරියට පොඩ්ඩයි පේන්නේ view එක. මං තව ටිකකින් ගලේ හා පැත්තේ කෑල්ලට ගිහිල්ලා ඔකට පෙන්නන්නම් මේ එතන පේනවා ලොකු view එකක් අපිට. ඉතින් ඇත්තටම මාර ලස්සනයි මේ හරිය සම්පූර්ණයෙන්ම කියන්නේ view එක. ඒක මේ ඇවිල්ලාම විඳින්න ඕනේ දෙයක්. ඉතින් ආරාධනා කරනවා වෙනද වගේම හැමෝටම මේ කැම්පින් එකත් එන්න කියලා, මේ හයික් එකත් එන්න කියලා. ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න කියලා. ඇත්තටම මාර ලස්සන ප්ලේස් එකක් මේක. අපි පොඩ්ඩක් පරක් වුණ හින්දා තමයි මේ පොඩි අකරතැබ්බි වගේ එකට මුහුණ දෙන්න උනේ. ඇත්තටම මේ අපි පාරක් හදාගෙන තමයි අපිට එන්න උනේ. මේ එච්චර දුෂ්කර නැහැ මේකට තියෙන ගමන් මාර්ගය. මේ ලස්සන අහසේ වර්ණ රටා තියෙන ඉර පායගෙන තමයි එන්නේ. වැහි අඳුර පොඩ්ඩක් අයින් වෙනවා.
ඉතින් මේ හරිය මේ කන්දක්ද තියෙන්නේ මේ නැත්තම් මේ අහසේ තියෙන රටාවක්ද කියලා තාම අඳුර ගන්න බෑ. ඒ හරිය නිකන් වෙනම වලාකුලක් ඇවිල්ලා වගේ. ඇත්තටම මාරම ලස්සනයි මේ ප්ලේස් එක නම්. අපිට සන් රයිස් එක නම් ඒ මොමන්ට් එක නම් අල්ලගන්න බැරි වෙන ලකුණු තියෙන්නේ. මොකද මේ වැහි අඳුර තාමත් තියෙනවා. හරි අපි තව එහාට ගිහිල්ලා මේක ලස්සන බලමු. guys ඔන්න දැන් කට්ටිය ලෑස්ති වෙලා උදේට කාලා බීලා එහෙම අපි ටෙන්ට් එක ප්ලේස් කරපු තැන අස් කරනවා. ඉතින් ඔය කට්ටියට මේ පෙන්නන්න ආව මම ඉස්සෙල්ලා කිව්වාගේම view එක දැන් ටික ටික මේදුම අයින් වෙන ගමන් තියෙන. ඒත් තාම හොඳටම අයින් වෙලා නැහැ. මාර ලස්සන view එකක් තියෙන්නේ. පේනදී ඔය කට්ටියට මේ අර මං ඉස්සෙල්ලා පෙන්නුව මේ වලාකුලේ තියෙන මේ පැටර්න් එකක්ද කියලා කිව්ව එක ඇත්තටම නෑ. මේ කන්දක් තියෙන්නේ. ඒ කන්ද සම්පූර්ණයෙන්ම වැහිලා තමයි තිබිලා තියෙන්නේ. ඒකයි මේ පැටර්න් එකක් වගේ පෙන්ලා තියෙන්නේ. මේ ඔකට පේනොත් දන්නේ නැහැ ලාවට. ඈතින් පේන්නේ. ඒ මේදුමත් එක්ක ඒ කන්ද තමයි වැහිලා තියෙන්නේ. ඉතින් මාර ලස්සන view එකක් තියෙන. ඉතින් මේ වගේ ප්ලේස් එකක ඉන්නවා කියන්නේ ඇත්තටම මම ඒක මාර අත්දැකීමක්. හැමෝම ඇවිල්ලා ලබා ගන්න ඕනේ අත්දැකීමක් ඒක. මම ඉන්න පොඩ්ඩක් තව ටිකක් එහාට ගිහලා ඔකට පෙන්නන්නම් මෙතන මේ view එක කොහොමද කියලා guys. ඉතින් කොහොමද බලන්න මේ view එක කොහොමද කියලා. මේ තනිකර මීදුම තමයි තියෙන්නේ නිකන් වලාකුළු වගේ. ඔකට පේනවා ඇති කොහොමද කියලා. ඉතින් උදේම නැගිටිනකොට මේ වගේ මේ view එකක් දකිද්දි ඒ දැනෙන feeling එක ඉතින් කියලා වැඩක් නැහැ. හැමෝම මේක මේ ඇවිල්ලා විඳ ගන්න ඕනි දෙයක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ තට්ටකලටත් උඩින් තියෙන මේ රොක් එක තමයි ඉන්නේ. අපි දැන් බහිනකොට අපි තට්ටකලටත් ගිහිල්ලා යන්න මේ try එකක් දෙනවා. මෙතන මාර ලස්සනයි ඉතින් ඇත්තටම. ඉතින් අපිට ඊයේ පෙන්වන්න බැරි වුණ දේවල් අපි ඔය කට්ටියට අද පෙන්වන්නම් මේ යන ගමන්. ඉතින් ඒ ලස්සන බලන්නේ සුන්දරත්වය විඳින්න අපිත් එකතු වෙන්න කියලා කියනවා. එහෙනම් අපි බහින්න පටන් ගත්තාම ඔය කට්ටියට කාය එකතු වෙන්නම්. ඉතින් මේ හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ අරන් ආපු කිසි දෙයක් දාලා යන්න එපා. ඔය කට්ටියගේ පාසට අහන්න විතරක් තියලා අනිත් හැම එකක්ම අරන් යන්න. අපි එතන සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා තියෙන්නේ අපි හිටපු තැන. මේ වගේ පරිසර පද්ධතීන් වලට පරිසර පද්ධතීන් විනාශ කරන්න එපා. ඒවා ආරක්ෂා කරන්න ඕනේ අපි. ඉතින් පේනෝනේ කට්ටියම සතුටින් ඉන්නේ මේ view එකත් එක්ක. ඉතින් guys ඔන්න අපි දැන් මේ ඔක්කොම අස්පස් කරලා කාලා බීලා යන්න තමයි හදන්නේ. දැන් තමයි මේ view එක clear වෙගෙන එන්නේ. මේ ඈතින් වැවක් තියෙනවා. ඔකට පෙන්වන්නම් මේ කොහොමද කියලා. වැවක් පේනවා අපිට. ඒ තමයි නවගිරියාව වැව කියලා තමයි කිව්වේ. අපි ඒක මේ ක්ලෝස් අප්ප පෙන්වන්නම්. ඉතින් මේ ඔන්න ඔක්කොම අස් කරලා තියෙන මේ අරන් යන්නේ ඔක්කොම තියෙන්නේ. අනිත් ඔක්කොම අරන් යන්න පුළුවන් ඒවා අපි අරගත්ත. අනිත් ඒවා අපි අපේ ගිනි මැල්ම දාලා පුච්චලා පිච්චුවා. ඉතින් මේ සම්පූර්ණ ක්ලියර් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ථානයකට ආවොත් මේ වගේ ස්ථාන ඒ කියන්නේ විනාශ කරන්න එපා. මේ වගේ පරිසර පද්ධතින් ඇත්තටම මේ අපිට මේ සම්පතක්. ඉතින් guys අපි මේ පල්ලෙහාට බහින ගමන් ඔකට පෙන්නන්නම්. ඊයේ එනකොට බලන්න බැරි වුණ ලස්සන තැන් ටික. එහෙනම් හම්බෙමු. යාළුවෝ ඔකට මම කිව්වා නේද මේ නවගිරියාව වැව පේනවා කියලා. ඉන්න මම zoom කරලා ඔකට පෙන්නන්න. මේ ඈතින් පේන්නේ නිකන් මේක සීමාවකට එහා පේන්නේ වැව තමයි. ක්ලියර් නැහැ තාමත් මේ මීදුම අයින් වෙන ගමන් තියෙන්නේ. පේනවද දන්නේ නැහැ ඔය කට්ටියට. ඉතින් මාර ලස්සන view එකක් මේකේ තියෙන්නේ. ආය කියන්න එනවා. ඉතින් ඇත්තටම ඒ තරම් ඒක ලස්සනයි. මේ වටේ බලන්න මේ හරිය මීදුම. තාම මීදුම බැහැගෙන යන ගමන් තියෙන්නේ. අපේ ගිනි මැලෙත් තාම පත් වෙනවා. අපි ඒක නිමුණාට පස්සේ යන්නේ. ඒක මේ සම්පූර්ණයෙන්ම නිමලා. මේ දැන් ඉර පායගෙන එනවා. ඒත් මේ වලාකුළු වලට මේ
වැහිලා තියෙන්නේ. වැහි වලාකුළු ටික ටික තාම තියෙනවා. එහෙනම් ආයේ පල්ලෙහාදී හම්බෙමු. ඉතින් guys දැන් මේ අපි යන ගමන් මග මේ ප්ලේස් එක තමයි මේ තියෙන්නේ මේ මිහිදුමෙන් වැහිලා තියෙන සම්පූර්ණ පල්ලෙහා තමයි තට්ට කරලා තියෙන්නේ. තට්ට කළායි අපි පෙන්නන්නම් දැන් පොකුණු කරලා කියලා තියෙනවා ඊට පල්ලෙහා. ඒ අතර ලොකු දුරක් නැහැ අපිට මේ පාර හොයාගන්න බැරුව තමයි මේ මෙච්චර දුරට අපි ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ කට්ටිය බඩු මලුත් උස්සගෙන යන ගමන් තියෙන්නේ. මම මේ විදිහට මේ පල්ලෙහා යන ගමන් තියෙන සේරම ලස්සන තැන් ඔය කට්ටියක් පෙන්නන්න. ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බෙමු එතකොට. ඉතින් guys මේ තමයි තට්ටකල ඇත්තරම අපි කොච්චර උඩ නැගලාද කියලා ඔය කට්ටිය හිතා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේ තමයි තට්ටකල. ඉන්නකොට පොකුණුගල මේ පෙන්වන්නේ හරි මේ තියෙන්නේ පොකුණුගල. අපි අර පළවෙනියටම නැතුණා පළවෙනි ගල කියලා කිව්වේ යන්නේ එතෙන්ට. ඉතින් මේ ඒ දෙක කොච්චර ළඟද කියලා බලන්න අපි කොච්චර උසර ඇවිල්ලාද කියලා. මේ තමයි මම හිතන්නේ මේ හරිය තියෙන උසම ස්ථානයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් හොඳ අත්දැකීමක්. අපි වෙනම තැනක තමයි එතකොට මේ කැම්පින් එක කරලා තියෙන්නේ. ඉතින් අපි තට්ටකල පැත්තට ගිහිල්ලා පෙන්නන්නම් එතෙන්ට අපිට ගොඩ වෙන්න පුළුවන් මේ. ඔය කට්ටිය එතන ඉඳලා පේන view එක පෙන්නන්නම්. මේ මෙහෙත් වෙබක් අපිට පේනවා. එහෙනම් අපෝ හම්බෙමු. ඉතින් guys මේ පේන ඇති ඔය කට්ටියට ඝන කැලෑවක් මැද්දේ තමයි යන්නේ. පාරක් හදාගෙන මාර්ගාධිකාරී වැඩ කරන දෙන්නේ ඉස්සරහින් යනවා. පරිස්සමට යන්න ඕනේ මේ වගේ ගමන් යද්දි. මොම ටිකක් වෙලා යන් අපිත් එක්ක මේ කොච්චර අමාරු ගමනක්ද කියලා තේරෙයි ඔය කට්ටියට. පරිස්සමට වටේම කැලෑව තියෙන්නේ. පේනවනේ අපි රෑ මීටත් වඩා අමාරු පාරක් ගියේ. ඉතින් හිතන්න කොහොමද ගියේ කියලා මේ කට්ට කලුවරේ. රෝජ් කහගෙන ගියේ මේකේ තියෙන උසම ස්ථානයට තමයි ගිහිල්ලා තියෙන්නේ. වෙනස්ම අත්දැකීමක් ඉතින්. තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා එහෙනම් අපි ආයෙ ඔය කට්ටියට පෙන්නන්නම්. මෙතන ලස්සන. හරි ඉතින් guys ඔන්න මේ තමයි තට්ටකල. ඇත්තටම හරි අපි හරිනම් කැම්පින් කරන්න ඕනි මෙන්න මෙතෙන්ට තමයි. මේ පේනවනේ. ඒත් අපි මේ ගියේ ඉන්ඩෝ කට්ටියට පෙන්නන්නම්. අපිට මෙතනilla පෙන්නන්න පුළුවන් අපි හිටිය ප්ලේස් එක. ඔව්. මේ බලන්න මෙතන තමයි මේ බලන්න ලස්සන view එක මෙතන. මේ උඩට යනකම්ම මෙතන තමයි කැම්පින් සයිට් එක. ඇත්තටම අපාර වැරදිලා මම දැන් සෑහෙන්න දුරකට ගියා. බලන්න ලස්සන. මේ මෙතන පේනවද දන්නේ ඔය කට්ට පොකුණුගල පේනවා. හින්දෝ කට්ටියට මම පෙන්නන්න අපි මේ කලින් හිටපු තැන පොඩ්ඩක් ඉන්න. ඉතින් ඔන්න මේ අපි හිටියේ මෙන්න මේ වගේ උස්සක තමයි හිටියේ. ඉතින් මේ මෙතන ඉඳලා බලන්න මේක පහු කරගෙන ගිහිල්ලා තියෙන්නේ ඔය කැලෑ කුට්ටෙන් එහා පැත්තේ හිටියේ. ඒ කියන්නේ මුදුනම තැන. ඉතින් අපිට ආයේ වෙන ගහක්වත් පෙවුන්නේ නැහනේ. මෙන්න මේ හරිය කියලා තමයි අපි හිතන්නේ. ඉතින් සෑහෙන්න මේ දුරක් ගිහිල්ලා තියෙනවා ඊයේ. ඒ උනාට ගැටලුවක් නැහැ. අපි උපරිමයටම ඒ තියෙන මේ දැනෙන්න ඕනේ ෆීලිං එක ගත්තා. මේ තියෙන්නේ මේ පොකුණුගල. උතන තමයි අපි පළවෙනියටම ආපු ගල. උතන තමයි එනකොට මේ තියෙන ගම්මානේ මාරු view එකක් තියෙන්නේ. සුපිරි මේ view එකක් තියෙන්නේ. කමන්නේ අපි ආයේ මේ වෙලාවක මෙතන මේ කැම්පින් කරන්න එනවා. මේ බලන්න view එක කොහොමද කියලා. එතන හිටියනම් අපි හිටිය තැනත් ඇත්තටම මේ හොඳයි. ඒත් මෙතන මේ සුපිරි ප්ලේස් එකක්. අපි ආයේ මෙතෙන්ට එනවා කට්ටියවත් ආයේ එක්කෙනම් අපි මෙතන කැම්පින් එකක් කරන්න. මේ තමයි අපි පල්ලෙහා මේ හිටපු ඒ විලා එක.
මේ තියෙන ඇල්ල නේචර් විලායක. ඉතින් පොඩි දුරක් තමයි එතන ඉඳලා තියෙන්නේ. අපි පාර වැරදිලා ලොකු දුරක් ගියාට අපේ වැඩි වුණේ අපි මේ ඒ කියන්නේ ටිකක් රෑ වුණ එක දවල් ආව නම් මේ ඕන කෙනෙක්ට පාර හොයාගන්න පුළුවන්. පාර මේ තියෙනවා ඇත්තටම මේ ගිය පාරවල්. අපි නම් පාර හදාගෙන ආවේ. අපිට පාර වැරදිලා අපි වෙන පැත්තක උඩට ගිහිල්ලා අපි වෙන පැත්තකින් බැස්ස හින්දා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා බලන්න කොච්චර ලස්සනක්ද කියලා තියෙන්නේ. කොහොමද ලස්සන කියලා. මේනේ අපේ ගමන් සගයෝ දෙන්න. ඉතින් මේ දෙන්න අපි පස්සෙන්ම ආවා. ඊරේ අපිත් එක්ක ඉඳලා උඩටම ගියා. අපි පාර වැරදිලා ගියාමත් ඒ කට්ටිය උඩටම ආවා. ටිකක් වෙලා ඉඳලා ඉතින් මේ කට්ටිය මේ හැම කට්ටියක් එක්කම මේ එනවා. tie කට්ටිය පුරුදු මෙතන තමයි ඒ වුණාට අපි මේ පාර වැරදිලා යනකොට ගොඩක් වෙලා මේ දෙන්නම කෑග ගහ හිටියා. අපි හිටිය ආපහු හැරලා යන්න නැති කියලා. හැබැයි හැරලා ගියේ නෑ ඒ දෙන්න. උඩට යන්න අපිත් එක්ක එහෙමම ඇවිල්ලා තිබ්බා. දැන් මේ අපිත් එක්ක බහින ගමන් ඉන්නේ. ඉතින් හොඳ යාළුවෝ දෙන්නෙක් අපිට හම්බුණා. ඉතින් guys අපි මෙතන ඉඳලා පොකුණුගලට තමයි දැන් යන්නේ. පොකුණුගලට ගිහිල්ලා ආයෝ කට්ටියව හම්බෙමු. guys මේ තමයි කරඹ කියලා කියන්නේ මේ පළතුරක්. හැමතැනම හැදෙන්නේ නෑ මේවා. ඇත්තටම රහයි. මෙන්න මේ ගෙඩි කන්න පුළුවන්. අපිට මේ ප්‍රදේශයේම කරඹ ගහ සම්මුණ මේ වගේ ලොක් ගහක් මේ ගෙඩි පිල්ලලා තියෙන ගහක් හම්බුන්නේ මේ ගෙඩි පිල්ලලා තියෙන්නේ. ඒ වගේම මේ හීන්බෝ විටියා යායක් මේ අපි මේ ඇතුළලා තියෙන ප්‍රදේශයේ බලන්න මේ කිරි තියෙනවා. ඒ කිරි පිහ දාලා තමයි මේව කන්න ඕනි. ඇත්තටම මේ ගොඩක් ප්‍රදේශවල නැති හොඳ පරදුරක් මේක. ඉතින් මේ ලස්සන තැන් බලාගෙන අපි ආපහු අපේ ගමන පටන් ගමු. ඉස්ලාම් මේ තමයි මේ පොකුණුගල. අපි රෑව කට්ටියට පෙන්නුවේ උඩ ඉඳලා පෙන්නුවේ. ඉතින් ඒ පොකුණුගල ඉඳලා ඔය පේන දුරින් තියෙන ඔය ඒ ගල තමයි තට්ටගල කියන්නේ. අපි දැන් ටිකකට කලින් හිටියේ. එතන ඉඳලා අපි ඔය කට්ටියට පොකුණුගල පෙන්නුවා. මේ තියෙන මෙතන තියෙන පොකුණ අපි උඩ ඉඳලා පෙන්නපු එක. මේ මාර දුරක් ගිහිල්ලා තියෙන්නේ මේ තට්ටගල පහු කරලා. ඉතින් අපි හිටපු තැනට මේ මං හිතන්නේ කවුරුවත් මේ යයි කියලා යයි කියලා ඉස්සරහ ගිහිල්ලා තියනවා කියලාවත් අපි හිතන්නේ නැහැ. ඉතින් අපි මේ ඒ ගල මේ නම් කරන්න මේ කියලා අපි තීරණය කරා. අපි එකට කියනවා අතරමංගල. හරි. අපි අතරමං වෙලා ගියපු හින්දා අපි එකට අතරමංගල කියලා කියනවා. ඉතින් ඒක තමයි අද ඉඳලා අතරමංගල. දැන් කට්ටි. ඔව්. මේ තියෙන්නේ පල්ලෙහායේ විලායක. මෙතනත් ඇත්තම කැම්පින් කරන්න හොඳයි. මෙතන view එකක්. මේ පැලක් නේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ ආර පැත්තේ තියෙන විලායක පල්ලෙහා. මේ පාරත් එක්ක මේ සයිඩ් එකේ. වෙන්න. ඉතින් මේ අපි මේ එක එක්කෙනාගෙන් අහමු කොහොමද කියලා මේ අපේ මේ මෙතනදී අපි අදහස් ගමු අපේ මේ ගැන. ඉතින් ජනක අදහස් ප්‍රකාශ කරන්න. අම්මා මාර කට්ටක් කෑවේ. ෆූ පට්ට මහන්සි. ඒවන්. අර කන්ද අපි නගලාවේ. සෑහෙන්න අමාරුයි. අමාරුයි අපි හොඳ අත්දැකීමක් ගත්තා. අනිවාර්යෙන් වතුර ටිකක් වන්න වතුරට ඇතිපන සුපිරිය. ඔව් ඒක ඇත්ත. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ වගේ ගමන් වලට කවුරුවත් ගියපු නැත්නම් වල තමයි අපි යන්නේ අතරමං වෙලා හරි ගිහිලා අප වෙඩවා මේ අපි ආමු තාරුගෙන් මේ තමයි අපේ මේ ගයිඩ් අපි දැන් අපේ ගයිඩ්ගෙන් අහමු මේ ඇත්තටම ළඟටම ගිහිල්ලා පොඩ්ඩක් පාර මාරුනේ නැත්නම් අපි උඩට අනිවාර්යෙන් ගිහිල්ලා දකුණට යන්න ඕනේ කියලා අපි වමට ගිහිල්ලා තියෙන්නේ. ඇත්ත කතා කියන මට මඩ කලප යන්න නම් අප්පක බලන්න බෑ. ඉතින් මේ ඒ වුණාට මේ ගමන සුන්දරයි ඇත්තටම මේ අතරමං වෙලා ගියාට අපි හමු මේ අපේ මේ වයසක මෑන්ගෙන් හමු අපි සමන්ත කියන්න අපේ මේ අදහස පොඩි අදහස ප්‍රකාශ කරන්න අපේ ගමන ගැන. ඉතින් මඩ කලපුව මැප් එක බලාගෙන යන්න බැරි එකෙන් තට්ටගලට පාර ඇහුවා වගේ. ගමනම චොරයිසි. අන්න එහෙම ප්‍රස්තාව පිළිලකුත් අපි හැදුනා එහෙම මේව කරලා. ඉතින් ඇත්තටම මේ ගමන අමාරුයි ඒ වුණාට මේ අපි ඇත්තටම මේක වින්දා. මේ උඩට ගියාට පස්සේ මාරු එකක් තිබ්බේ. අපි දැන් ආවු මේ අපේ නිපුන්ගෙන් නිපුන් ගමන ගැන කියන්න. වදින්න ඒකයි ඒසේ. සුපිරි අත්දැකීම හෙන්න ඔයාලා. අන්න එන්න ඉතින් ඊළඟට අපේ හරවින්ද පොඩි මල්ලිගෙන් අහමු අපේ කොහොමද අපේ ගමන ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න. එන්න ඔයාලත් ඇවිල්ලා බලලා විවේක අරගෙන ආතල්ලයක් අරන් යන්න ඇවිල්ලා. අන්න දැක්කනේ.
කොච්චර අමාරුණත් ඒක මාර සුන්දර අත්දැකීමක්. අපි තිලින ඉන්නවා තව එක්කෙනෙක්. අපි තිලිනකින් අහමු කොහොමද කියලා. තිලින ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න අපේ ගමන ගැන. සුපිරි හොඳ අත්දැකීමක් ගත්තා. ඔයාලත් එන්න කියලා කියනවා. නියමයි. ඉතින් මේ වගේ මේ හැංගිලා තියෙන තැන් මේ වගේ මේ ඇඩ්වෙන්චර් ට්‍රිප් ගැන දැනගන්න ඉතින් ඔකට කියනවා අපේ ගමන් එක්ස් YouTube channel එක subscribe කරන්න කියලා. subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔය කට්ටියට අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් දැන් මෙතනලා තව ටිකයි තියෙන්නේ අපිට බහින්න. අපි ඊට පස්සේ විලායකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා මහන්සියට මොන හරි බීලා ගෙවල් වල පිටත් වෙලා යන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන ඒ කියන්නේ ඇඩ්වෙන්චර් පිරි වීඩියෝ එකකින් ආය අපි ඉක්මනටම හම්බෙමු. ඉතින් ඒ හම්බෙන බලාපොරොත්තුෙන් මෙතනින් අපි vlog එක නවත්තනවා. ඔකට ටික අදහස් ප්‍රකාශ කරන්න මේ වීඩියෝ සම්බන්ධව ඔකට ටික තව කැමති තැන් තියනවද යන්න මේ වගේ අඩුපාඩු මොනවාද? ඉතින් ඔකට ටික අදහස් අපිට ඇත්තටම මේ ගොඩක් වටනවා අපේ මේ ඉදිරි ගමනට. එහෙනම් ගයිස් ඔන්න තට්ටකල මේ ගලේ හොජ්ජා. එහෙනම් අපි නවතිනවා වීඩියෝ බලන්න.